කොහොම වුණත් දැන් අපි එතකොට ස්ලීප් ටයිම් එක, ක්ලාස් ටයිම් එක, ට්‍රාන්ස්පෝර්ට් ටයිම් එක ඒවා අඳුරු කරගෙන තියෙනවා. හරි. දැන් මේ ෂෙඩියුල් එකේ ඔයාලට ඉතුරු වෙලා තියෙන ටයිම් එකේ තමයි ඔයාලට තනියෙන් වැඩ කරන්න පුළුවන්. හැම වෙලේම ඔයාලා ක්ලාස් යන ටයිම් එකේ ක්ලාස් වල කියලා දෙන දේවල් එක්කත් ඔයාලට ගොඩක් මේකක් එනවා. ඒ කියන්නේ දැනුමක් එනවා, පුහුණුවක් එනවා. හැබැයි ඔයාලා මේ තනියෙන් වැඩ කරන වෙලාවේ ඔයාලගේ මොලේ ධාරණය කරන මතකයේ තියාගන්න දේවල් ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා විභාගෙදී. ඉතින් ඒ නිසා මේ ෂෙඩියුල් එකේ ඉතුරු වෙලා තියෙන ටයිම් එක අපි බෙදාගමු අපේ ඉතුරු වැඩ ටිකට. ඒකෙදි දැන් අපි ක්ලාස් යනවත් එක්ක අපිට සතියේ රූටින් එකක් එනවා නේද? ක්ලාස් එකට යන්න කලින් අපි බලන්න ඕනේ ක්ලාස් එකේ කලින් සතියේ දුන්න දේවල්. ඒ වගේම ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලාත් අපි බලන්න ඕනේ අද කියලා දුන්නේ මොනවද කියන එක ගැන. ඊළඟට ක්ලාස් එකේ හෝම්වර්ක් තිබුණොත් අපි ඒව කරන්නත් ඕනේ. මේ විදිහට අපිට ක්ලාසස් එක්ක කම්බයින් වෙලා දේවල් 3ක් එනවා, වැඩ 3ක් රූටින් එකට අපේ. ඒ තුනත් අපි අර අපේ වීක්ලි ප්ලෑන් එකට එකතු කරගන්න ඕනේ ඉතුරු වෙච්ච වෙලාවන් ටිකට. ඒවා ඔයාලා මේ විදිහට එකතු කරගන්න. දැන් උදාහරණයක් විදිහට ඔයාලට බදාදා ක්ලාස් තියෙනවා නම් මැත්ස් ක්ලාස් එකක් ඊට කලින් දවසේ ඔයාලට රෑ බලන්න පුළුවන් කලින් සතියේ ඒ ක්ලාස් එකේ මොනවද කරේ කියන එක ගැන. ඊට පස්සේ එදා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඔයාලට ඒ මැත්ස් එදා හදපු ගණන් රිවයිස් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට يعني එදිනෙදා කරපු දේවල් ගැන අපි බලනවා නම් ඇත්තටම ඔයාලගේ මතකයට ඒවා යන ප්‍රමාණය වැඩි. දිගු කාලින මතකයට. මොකද මේ දැන් ඔයා අද කරපු දේ ඊළඟ සතියේ නම් ආයි බලන්නේ. එතකොට ඔයාට ගොඩක් අමතක වෙලා. එතකොට ඔයාට ලොකු වෙලාවක් දෙන්න වෙනවා ඒක ආයි මතක් කරගන්න. හැබැයි අර එදා දවසේ මේක බලලා තිබ්බනම් ආයි ඊළඟ සතියේ ක්ලාස් එකට යන්න කලින් පොඩ්ඩක් බලුවම ඔයාට ඒක මතකයි. ඒ වගේම මේ පේපර්ස් වලින් එහෙම ඔයාලා රිවයිස් වෙනවනේ කරන දේවල්. ඒ වගේම හෝම්වර්ක් කරන්නත් වෙලාවක් තියාගන්න. පේපර් ක්ලාස් යනවා නම් පේපර් එකට සූදානම් වෙන්න. ඊට පස්සේ පේපර් එක ලියලා ඇවිල්ලා ඒක විවරණය කරන්න. ඒ කියන්නේ ඒකේ වර්ධිච්ච දේවල් මොනවද කියලා එහෙම බලන්න වෙලාවක් තියාගන්න ඕනේ. හරිද? අන්න ඒ විදිහට අපි වීක්ලි රූටින් එකට අවශ්‍ය දේවල් යොදාගත්තා අපේ ඉතුරු තනියෙන් වැඩ කරන්න තියෙන වෙලාවන්